ඉතින් යාළුවනේ කොහමද? අදත් ඔයාලා වාදනය පිළිගන්නවා කිරුළු කැලුම් channel එකට. මම අද ඔයාලත් එක්ක වීඩියෝවක් කරන්න කල්පනා කරේ සිංගප්පූරු වල තියෙන අඩුවෙන්ම මිල ගණන් යටතේ, ඒ කියන්නේ අඩුවෙන්ම බඩු ගන්න, ඒ වගේම shopping කරන්න තියෙන තැන් කීපයකට යන්න කල්පනා කරා. මම ඉස්සරලාම ඔයාලත් එක්කලා යනවා ඔචාඩ් වලට. ඔචාඩ් වල ඇත්තටම මේ shopping කරන්න ලස්සන සිටි එකක් තමයි ඔචාඩ් කියන්නේ. ඔචාඩ් වල තියෙනවා අඩුවට බඩු ගන්න තැන් shopping mall කීපයක්. ඉතින් අපි ගිහිල්ලා බලමු අඩුවට මොනවද තියෙන්නේ. ඒ ගාගෙම shopping කරන්න, කැම්ප් බිම කන්න ලස්සන තැන් තියෙනවා. ඉතින් එකතු වෙන්න කිරුළු කැලුම් channel එකත් එක්කලා අපි ගිහිල්ලා බලමු ඔචාඩ් වල මොනවද තියෙන්නේ අඩුවට ගන්න පුළුවන් කියලා. ඉතින් යාළුවනේ මේ shop එකේ තියෙන්නේ හුඟක්ම branded ladies items, handbag. මම ඉස්සරලාම වලට පෙන්නන්නේ මේ handbag චුට්ටක් මිල අධිකයි. රුපියල් මෙතන තියෙන බෑග් තමයි රුපියල් 10,000න් වගේ යන්නේ. මීට වඩා අඩුවට මේ quality එකම තියෙනවා. එළියේ ඊට වඩා ටිකක් ගණන් අඩුයි. shopping කරන්න, සිංගප්පූරු shopping කරන්න හුඟක් කට්ටිය එනවා ලංකාවෙන්. ඉතින් ඒ අයට මෙතෙන්ට ඇවිල්ලා ගන්න පුළුවන්. මේ තියෙන ඔචාඩ් වල ඔචාඩ් එන්න ගන්න පුළුවන් මිල අඩුවෙන් handbag, ladies items. නොයෙකුත් දේවල් තියෙනවා. handbag විතරක් නෙවෙයි. අපි තා චුට්ටක් ඇවිත්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. ලස්සනයි මේ බෑග්. ඒ වගේම තියෙනවා music items, JBL, එතකොට surround setup, මේ හැම දෙයක්ම තියෙනවා. මෙතන තියෙන JBL. ඉතින් යාළුවනේ මේ සේල් තියෙනවා. ලංකාවේ වගේ තමයි ladies කට්ටිය වට වෙලා ඇඳුම් තෝරනවා. මෙතන තියෙනවා 1200 විතර ඉඳන් මේ ඇඳුම්. ඇත්තටම ලංකාවට දාන හුඟක් කට්ටිය මේ වගේ තැන් වලින් ගන්නවා. මේ පාවිච්චි කරපුවා නෙවෙයි, අලුත් ඒවා. 1200 කියන්නේ මම හිතන්නේ ලංකාවවත් නැත්නම් මේ වගේ මිල ගණන් වලට ඇඳුම්. ලංකාවේ සිංගප්පූරුවට එන shopping කරන අය අනිවාර්යයෙන්ම ඉන්නවා තැන් තමයි මේ බුකිස් වලට. ඒ වගේම සිංගප්පූරු ඉන්න ශ්‍රී ලංකාවත් යන තැන් තමයි මේ බුකිස්, මේ shop එක, මේ shopping mall. ඒ වගේම electric items තියෙනවා. second hand තියෙනවා, brand new තියෙනවා. මේ හැම දෙයක්ම තියෙනවා. මෙතනත් තියෙන handbag, ඒ වගේම ඇඳුම්, Lexus, මේ හැම දෙයක්ම තියෙනවා. ඔයාලට ගන්න පුළුවන්. ලස්සන ස්ලිපර් තියෙනවා. ඒ වගේම චූටි අයගේ තියෙනවා, සෝස් තියෙනවා. මේ shop වල තියෙනවා හුඟක්ම branded ඒවා තියෙනවා. මිල අඩුයි. මේ පොඩි අයගේව ලස්සනයි. ඒ වගේම මේ තවත් ඇඳුම් සේල් තියෙන්නේ. මෙතන බෑග් තියෙනවා, කලර් මේ තියෙන්නේ. ඉතින් යාළුවනේ
ඔන්න මම දැන් ඔචාඩ් වලින් යනවා බුගිස් වලට. බුගිස් වලත් තියෙනවා ඔචාඩ් වල වගේම සේල් වගේක්. ඒ කියන්නේ shopping කරන්න ලස්සනයි. ඒ වගේම කැම්බීම තියෙනවා. පොඩි රවුමක් දාන්න ලස්සන ප්ලේස් එකක් තමයි බුගිස්. එහෙනම් අපි බුගිස් ගිහලා බලමු කොයි වගේ සේල්ද තියෙන්නේ කියලා. බුගිස් කියන්නේ මෙහි සිටි එකක්. ඔචාඩ් කියන්නේ ලස්සන සිටි එකක්. ඒ වගේම බුගිස් කියන්නේ ලස්සන සිටි එකක්. ට්‍රේන් එකේ යන්න පුළුවන් පොඩි වෙලාවක් යන්නේ. ඒ වගේම බස් එකත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි රවුමක් දාමු. ඉතින් යාළුවනේ මෙහෙත් තියෙන්නේ මම කලින් පෙන්නුවා වගේම බෑග්ස් තියෙනවා. ඒ වගේම ෂූස් වලට අවශ්‍ය කරන හැම දෙයක්ම තියෙනවා. මම විශේෂයෙන්ම ආවේ අද මගේ අයිඩියා එකක් තියෙනවා පොඩ්ඩක් මේ බෑග් ඇන්ඩ් කැප් තමයි මගේ මෙන් ටාගට් එක. ඒ වගේම අපි බලමු පොඩ්ඩක් ඇඳුම් පැත්තත් රැඳිලා ඉන්න අපි රවුමක් දාමු. මේ බලන්න ඇඳුම් ලස්සනයි. පොඩියගේවත් තියෙනවා ගර්ල්ස් බොයිස් එහෙම දෙයක්. මේ වගේම අපේ බොයිස්ලට වොච් බ්‍රෑන්ඩඩ් තියෙනවා. සිටිසන් ඒ වගේ හැම දෙයක්ම තියෙනවා වොච් එක. තා චුට්ටක් බලමු. මේක මම මේ එළියෙන් නම් ගන්න වොච් ඇතුළට ගෙනියන්න දෙන්නේ නැහැ. වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. එන්න මම මේ වොච් ටික එළියෙන් නම් වලට පෙන්වන්න try කරන්නේ. ඔයාලා සිංගප්පූරුවෙන් අදහසක් තියෙන අය ඉන්නවා නම් බලන්න අනිවාර්යයෙන්ම මේ බුගිස් වලටයි ඔචාඩ් වලටයි යන්න ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේ මට තව දෙයක් පෙන්වන්න මේ ෆෝන් කවර් Apple 16 17 මේ ෆෝන් කවර් තියෙනවා. ඒ වගේම Samsung අනිත් හැම වර්ගයකම ෆෝන් කවර් තියෙනවා. ඒකටම පට්ට මිල අඩුවක් තියෙන්නේ. ඒ වගේම ඔයාලට ඔය ලංකාවේ සමහරට ගන්න හිතා ගන්න බැරි තරම් මිල අඩුවක් තියෙනවා. මොකද ලංකාවේ බිස්නස් කරන අයත් මෙහෙට ඇවිල්ලා තමයි මේ බඩු ගෙනියන්නේ. ෆැෂන් කරන්න කැමති ඔයාලට අලුත්ම මොඩල් වගේක් තියෙන්නේ. ඉතින් බලන්න ලංකාවෙත් මේ වගේවත් තියෙනවද කියලා. ලස්සනයි. මොකක්ම ලේඩීස් අයිටම්ස් තමයි තියෙන්නේ. ඉතින් යාළුවනේ මම අද ඔයාලට vlog එකකින් කරන්න බලාපොරොත්තු වෙන්නේ සිංගප්පූරු වල shopping කරන්න තියෙන තැන් කීපයක්. ඒ වගේම අඩුවට ඔයාලට බඩු ගන්න, ඇඳුම් පැළඳුම් ගන්න, shoes ගන්න, ඒ වගේ තැන් කීපයක් තමයි මම
පෙන්වන්න try කරේ. ඉතින් වීඩියෝ හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ අදහස් යෝජනා ඉදිරිපත් කරන්න. වීඩියෝ එක ලස්සනයි නම් හොඳයි නම් like කරන්න, තව කෙනෙකුට බලන්න share කරන්න. ඉතින් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙන අදහසින් ගිහින් එන්නම්. ඔයාලා සියලු දෙනාටම ජයග්‍රාහී දවසක්. bye.